හෙලෝ ගයිස් ඉති වෙල්කම් කියල පිළිගනවල හැමෝම ප්‍රකාශතුර ඇකඩම YouTube චැනල්ගෙන් ගෙන තවත් අලුත්ම වීඩිය එකට ඉතින් අද අප YouTube චැනල්ගෙන් ආවේ ලංකාවට අලුතින්ම අප විනිරේට්ක වැඩි සුපිරිම සයිට් එකක් වෙන DBBet සයිට් එක කොහොමද හරියටම එකකවන්ටක් ක්‍රියේට් කරගන්න කියලා ඉතින් වාල දැනටමත් වන්ඩෙක්ස්පෙට් මෙලිබෙට් ත්‍රිබල්ලේට ස්ටාස් ඒවගේම වින්වින් වගේ සයිට් වලින් සෙල්ලං කරලවාලා ලොස්ට වෙලා සයි බෙටින් සයිට් එපා වෙච්ච කෙනෙක් නම් අතාරපු කෙනෙක් නම් මේ වීඩියෝ ගොඩක් වටනවා ඒ වගේ මිතින් වාල සෑම සෙල්ලං කරපු කෙනෙක් ඇතිගෙනන්න සෙල්ලං කරන කෙන නම් විඩියෝ ගොඩක් වටනවා මොකද දැන්ට වින්රේට් එක වැඩිම සයිට් එකත් තමයි මේ DBබෙට් සයිට් එක කියන්නේ ඉතින් හොද ලංකාවට අලුතින්මාව සයිට් නිසා විනිරේට් එක ඉහලම වැඩි ඉතින් දැම්මවාල අපි මේ කියන විදිටවාල දැම්මාල කවුන්ට ක්‍රියට් කරගෙන කරලා සියක වාලගේ ෆස් ඩිපසිටිය බෝනස් කන්න පුළුවන් ගෙන වාල දාන මුදල අපේ ප්‍රමෝකෝඩ්ඩේ භවිතක ෂ්ටවනට දාන මුදර සිරසිය බෝනස් කන අපි කිය දෙනවා ඉතින් වැඩි කතා නොක අප විඩිකොට ඊට කලින් කියනවන තාමත යුරුප චනක සබස්ක්‍රයිප් කරලත්තා අනිවාරෙන් පාලතින සබස්ක්‍රයිප් බන්න ටලික් කරලා බෙල්ලයිගෙන ඔල් කළ තියාගන්න ඉතින් අපි තවත් වැඩි කතා නොකිය අපිද යමු වීඩිය එකට ඉතින් ගයි ස්වාල් මෙන මේ දිර ලින්ක්ඩ මඟල් ඩිස්ක්‍රපෂන් බොක්ස එක දාලා ඇති මෙන මේ ලින්ටික වාට පුළුවන් අනතර තියෙනවා ඩබෙට් වටස ගුප් එකට ජොයින්න අප වාට ඩිපසිට විතරෝල් දාගන්න වගේ සිකනටි ගන්න අපේ අප ආරා කරගන්න පුළුවන් ඉතින් ඒකෙන් කරගන්න ඉදි ත රජිස්ටර් ලින්ක් වාලා අත රජිස්ටර් ලින්ක් කලික් කරන්න ඕනි අන රජිස්ටර් ලින්ක් කලික් කරම් පස් වාල බ්‍රවසර එකට යනවා ඉතින් වාට අද ලින්ක්ටම ඩිස්ක්‍රපෂ මොක්ස දාලා තියෙනවා ඉතින් මෙනිදර බ්‍රවසරට කියම් පස්ස වාල යනවා ඩබෙට් සයිට් එකට වාල මෙට මෙතර කරන්න ඕනි වාලගේ වාලට පේනති තර පහල තියෙනවා DBබෙට් ඇ් එක ඩවලෝඩ් කරගන්න ඇතර ඩවලෝඩ් කල බට්නයක් තියෙනවා අන්න ඩවන්ලෝඩ් බඩ්නවාලට ලික් කරන්න ඕනි අන්න ඩවලෝඩ් බන්න ටික්කරම සොට පෙට් ඩව් කරන පුළුවන් ඉතින් මෙත ඩවලෝඩ් බන්න ලික් කරම් පස්සෙදී වාට ලෝඩ් දෙනවා ලෝඩ්නම් පස්සෙදි ඔතනවා පුළුවන් ඇප් ඩවලෝඩ් කරගට බට්න ගෙනවා මෙනති ඩවන්ලෝඩ් ගෙන් දෙන්න ඊට ඩවලෝඩ් බන්න දෙන්න ගස ඩවලෝඩ් කරගනීම හැකියාව තියෙනවා ඉති මගේ අප්ක තියෙන සමන් ඩවලෝඩ් කරගන්න නෑ ඉති මගේ අප කෝපන් කරගන්න ඉතින් වාල මෙ ඉතිරතුන ඩවන්ලෝඩ් දීවරලා අප එක භාගතකගෙන ෆෝන්කට ඉංච කරගන්න ඉතින් මගති අප එක දැන් ඕපන් කරන මඟ අප එක තියෙන නිසා ඉතින් කයිස් මදර අප එක ඕපන් කරගත්තාම් පස්සෙදී ඔයාල මුලිම කරන්න ඕන ඔන්නතර තින උඩම රතුපාට රජිස්ට ඔත තින රජිස්ට බන්නට ලික් කරන්න ඕනි රජිස්ට බන්නවට ලික ලොකින් බන්න නෙේ යොත රජිස්ට බන්න ලික් කරන්න ඕනි අල්දම කවන්ට ක්‍රියට් කරන්න ඕනි වාලා ඔත රජිස්ට බන්න ලික් කරම් පස්සදි වාට මෙතර පේනක් නැහැ බෝදුරට සිකරටි වඩ නිසා වාල කරන්න උඩමතින වන්ටලික් ක්‍රමය රජිස්ට ලික් කරන්න වන්ටලික් ක්‍රමතව රජිස්ට වෙන්න ඕනි අන්නේ වන්ටලික් ක්‍රමය ලික්කන පස්ස දෙවාටික ලෝඩ් ඩෙලා ඔන්න වගේ ඉන්ට පෙස්සේ කරනවා මෙ මෙතර දවල කරන්න උඩම තියෙන වාලගේ කාන්ට්‍රික තෝරන්න ඔන්නොත්තනවාල කාන්ට්‍රික තොරමතර ශ්‍රී ලංකා කියලම දෙනවා දෙවනිට කරන්සේ තොරල්ලගේ මුදල් ඒකකය ඒ මුදල්ලේකම ශ්‍රී ලංකා රුපිස් කියලම වෙල්කයාර කියලම දෙනවා ඊළඟට වාල කරන්න ඕනි ඔන්නොතර තියෙනවාල්ට පේන ඇති තුන්ගනියට තියෙනවා ප්‍රමෝකෝඩ්ස් කියතන අන්න ප්‍රමෝකෝඩ්ස් කියතන තියෙනවන්නේ ප්‍රමෝකෝඩ් කියතනට වල දෙන්න අපේ ප්‍රමෝකෝඩ් එක මොකද අපේ ප්‍රමෝකෝඩ් එක VIP ප්‍රමෝකෝඩ් නිසා වාට පිරිට එක හතාමත් වැඩි වගේම VIP බෝනස් ගේම්ස් විශාල ප්‍රමාණය ලැබෙන වගේම ්‍රී බෙට් ගේම්ස් ගොඩක් ලැබෙනවා ඉතින් අපේ ප්‍රමෝකෝඩ් අනිවාර පරිශ්න අපි වාල දාන මුදල ෆස් ඩිපසි වාදාන මුදල ඩබල් බෝනස් ඇකතුරල කවුන්ටකට ලැබෙනවා ඉතින් අපේ ප්‍රමෝකෝඩ් එක වාල අනිවාරම දාල රිෂ්ට වෙන්න වාල්ට පිනි රෙට් එක ඉතාමත් ඉහලගන්න පුළුවන් ඉතින් ගයිස් අපේ ප්‍රමෝකෝඩ් එක තමත ඩිස්පලේ වෙන ඇති වාල්ට ස්ක්‍රීන් ඩිස්පලේ වෙනවා ඉතින් අපේ ප්‍රමෝකෝඩ් තමයි VIP බොස් කියන ප්‍රමෝකෝඩ් එක කැපිටල් ලකුරින් VIP බොස් කියන ප්‍රමෝකෝඩ් එක ඉතින් අන්නේ ප්‍රමෝකෝඩ් එක දීලිවරලා යාලතුර තියෙන බෝනසේ වාල් කැමති බෝනස් තෝරගන් තිීම ස්පෝට්ම තෝරලා ඔයන ඇතින ටික්තු නොවන් කරලා ඔතර රජිස්ට බන්නට ලික් කරන්න යාලා රජිට බන ලික්කරම් පස්සවලට පුළුවන් ඕක රජිස්ට බන්න ලික්කරම් පස්සවාල යනවා පොඩි කැප්ච පුයි කරන්න ඇම නුත්‍රබුට් කියෙන කැප්චේ එක හරි කැප්චකටිය කියන ලෝඩ්ඩන්න වෙනවා ඉතින් ලෝඩ්න ටික හරි ඔය විතර කැප්චික ආවන් පස්සදි වාල්ට තියෙන්නේ මිනිතර දැන රූප තෝරන්නන්නේ හරි ඕන රූපටි අවසි මරුතරි රූපටික තෝරනවා රූපට තෝරලි කරලා තෝරමු දැන්
හරි ඉතින් ගයිස් මම වෙරිෆයි දුන්නා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඔය විදිහට මම වෙරිෆයි වුණා. ඊට පස්සේ වෙරිෆයි වුණාන් පස්සේ ඔයාලා කරන්න ඕනේ ටිකක් ටිකල් එක ලෝඩ් වෙනවා. ඔයාලගේ ඉන්ටර්නෙට් ස්පීඩ් දෙපොඩ ස්පීඩ් තියෙනවා නම් මේක ලෝඩ් වෙන්නේ ඉක්මනට එනවා. ටිකක් ඉතින් ලෝඩ් වෙනකම් බලන් ඉන්න වෙන අපිට. හරි ගයිස් ඉතින් ලෝඩ් වෙලා ඔය විදිහට ඔයාලගේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ඔයාලා අනිවාර්යයෙන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියෙනවා. මොකද ඔයාලගේ ලොග් අවුට් එකක් වුණොත් හදිසියෙම මේ යූසර් නේම් පාස්වර්ඩ් ගහලා තමයි ඔයාලා ඇතුළට එන්න ඕනේ. ඉතින් මේ ස්ක්‍රීන්ෂොට් එක ගහලා තියාගන්න. ඉතින් මම මේක ඔයාලට කරලා පෙන්නන එක නිසා මම මේ කොපියක් දාලා තියාගන්න. මට මේක අවශ්‍ය නැති නිසා ඔයාලා අනිවාර්යයෙන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියාගන්න. ඉතින් මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ඉවරලා ඔයාලා මෙතන තියෙනවා යට තියෙනවා නෙක්ස්ට් කියන බටන් එකක්. අන්නේ නෙක්ස්ට් කියන බටන් එක ක්ලික් කරන්න ඕනි ඔයාලා. නෙක්ස්ට් කියන බටන් එක ක්ලික් කරාම පස්සේ ටිකක් ඔයාලා ලෝඩ් වෙලා ඔයාලා කෙලින්ම ඇතුළේ ඔයාලා යනවා DBBet app එක ඇතුළේ සයිට් එකට. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔතන තියෙනවා යට තියෙනවා මෙනු බටන් එකක්. අන්න ඒක ක්ලික් කරනකොට මොකද ඔයාලගේ account එක ඇක්ටිව් කරගන්න. මොකද ඔයාලා ඩිපොසිට් එකක් දාගෙන ප්ලේ කරාට ඔයාලා withdrawal එකක් ගන්න බෑ. account එක ඇක්ටිව් කරන්න නැත්තම් account එක ඇක්ටිව් කරන්න ඕන නිසා ඔතන යට තියෙන මෙනු icon එක ක්ලික් කරන්න. ඉතින් මෙනු icon ක්ලික් කරාන් පස්සේ ඔයාලා මේ විදිහට තරකට යනවා. ඔතන උඩ තියෙන ඔයාලගේ ID එක පෙන්නන ක්ලික් කරන්න. එතන ක්ලික් කරාන් පස්සේ ඔතන enter details කියලා අන්න එතන ක්ලික් කරන්න. යන්නේ enter details ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මේ වගේ ෆෝම් එකක් ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ මෙන්න මේ ෆෝම් එක ඔයාලා ෆිල් කරන්න ඕනි. ඔයාලා මේ ෆෝම් එක ෆිල් කරනකොට ඔයාලා උඩින්ම තියෙන සුවර් නේම් කියන තැනට ඔයාලගේ මැද නම දෙන්න. ඔයාලගේ නමේ මැද නම දෙන්න. ඔයාලා නැත්නම් මම මෙතන මගේ පර්සනල් දේවල් නිසා මම මෙතන පුරවන්නේ නැහැ. ඔයාලා ටෙස්ට් එක නිසා මම මෙතන බොරුවේ පුරවනවා. ඉතින් සුවර් නේම් කියන තැනට මැද නම දීලා දෙවෙනි දෙන ෆස්ට් නේම් කියන තැනට ඔයාලගේ මුල් නම දෙන්න. අතර තුන්වෙනි එක ඔයාලා ෆිල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හතර තියෙන බර්ත්ඩේ එක මම ඒකම දෙනවා. ඔතන ඒ කියන්නේ බර්ත්ඩේ එක මම ඒකම සිලෙක්ට් කරලා ඉවරලා ඔතන ඔයාලා ඉපදුණු තැනට ඔයාලගේ කන්ට්‍රි එක දෙන්න. ඉතින් මතන ශ්‍රී ලංකන් කියලා මම දෙනවා. ඔයාලා ඉපදුණු කන්ට්‍රි එක දෙන්න. මම ඒක රෙකමන්ඩ් කරන්නේ ඒක. ඊට පස්සේ ඔයාලා කරන්න උතන තියෙනවා රීගන් කියලා එකක් තියෙනවා. අනේ රීගන් කියන තැනට ඔයාලා ඉපදුණු පළාත දෙන්න ඕනි. ඉතින් මතන මොකක් හරි පළාතක් මම උතන සිලෙක්ට් කරලා ඉවරලා ඔතන සිටි එකට ඔයාලගේ ඔයාලා ඉන්න නගරය දෙන්න. ඉතින් ඔතනින් මම ඉතින් මොකක් හරි නගරයක් දෙනවා. ඊට පස්සේ ඉතින් අතන තියෙන ඇඩ්‍රස් කියන තැනට ඔයාලගේ නියමිත ඇඩ්‍රස් එක දෙන්න. ඉතින් මම උරන්න මොකක් හරි ඇඩ්‍රස් එකක් දෙනවා. මතන නගරයක් දාන්න මම බලාපොරොත්තු වෙනවා. මොකක් හරි මතක් වෙන්නේ මොකක් නගරයක් දාමු. මම මාතර කියලා නගරය දානවා. ඉතින් ඔයාලගේ හරි ඇඩ්‍රස් එක දෙන්න. ඔතන ඩොකියුමන්ට් නම්බර් කියන තැන ඔයාලා අනිවාර්යයෙන්ම ඔතන ඩොකියුමන්ට් නම්බර වලින් ඔයාලා පුළුවන් ක්ලික් කරන් පස්සේ ඔයාලට පේන්න යනවා ඩ්‍රයිවිං ලයිසන්ස් ඒ වගේම පාස්පෝර්ට් ඒ වගේම නැෂනල් ID කාඩ් එහෙම පේන්න යනවා. ඉතින් මම ඉතින් තෝරගන්නවා නැෂනල් ID කාඩ් කියන එක. ඉතින් ඔතන නැෂනල් ID කාඩ් තෝරලා ඉවරලා ඔතන සර්විස් තෝරන්න මුකුත් පුරවන්න ඕනේ නැහැ. ඔතන ඩොකියුමන්ට් නම්බර් කියන තැන ඔයාලා කරන්න ඕනේ. ඔයාලා නැෂනල් ID කාඩ් නම්බර් එක ටයිප් කරන්න ඕනේ. ඉතින් මොකක් හරි අංකට පොඩි වැරදි අංකටයක් ගහ ගන්නවා. මොකද පගේ ඔයාලා ටෙස්ට් එකක් විතර කියලා දෙන නිසා. හරි ඉතින් මේ විදිහට මම අංක ටිකක් ගහගත්තාන් පස්සේදී තව අංක දෙකක් විතර ගහගමුකෝ බලන්න කිව්වට ඔයාලා හරි ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඉෂුඩ් ඩේට් කියලා ඔතන තියෙනවා ඉෂුඩ් ඩේට් කියලා අන්න එතන ඔයාලා ID නිකුත් කළ දිනේ දෙන්න. ඉතින් අපිට තියෙන දිනේම දෙනවා. ඔතන ඉෂුඩ් බය කියන ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් දෙන මොකද ශ්‍රී ලංකා රජය නිකුත් කළ නිසා කියන්නේ නිකුත් කළ රජයේ නම දෙනවා ශ්‍රී ලංකන් ගවර්න්මන්ට්. එක දී ඔතන තියෙන සේව් අයිකනේට ක්ලික් කරන්න ඕනි ඔයාලා. ඉතින් මෙතන තියෙන එක දිලා සේව් අයිකනේට ක්ලික් කරනවා. ඒක ටික ලෝඩ් වේවි ටිකක් වෙලා ලෝඩ් වේවි. හරි ගයිස් ඉතින් ඔතන ඕකේ ආවම පස්සේ ඔතන ඕකේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට ආවම පස්සේ මෙතන කිසිසේත්ම ඊමේල් එක සහ ෆෝන් නම්බර ලින්ක් කරන්න එපා. මොකද ඔයාලා විත්ඩ්‍රෝල් එකක් ගන්න වෙලාවට මේ දෙක ලින්ක් කරවොත් මේකට කෝඩ් එකක් එන මේ කෝඩ් එක එන්නේ නැති ප්‍රශ්නනවා. ඒ නිසා කිසිසේත්ම මේ දෙකම වෙරිෆයි කරන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් ඔයාලා කැමති නම් වෙරිෆයි කරන්න මම ඉතින් රෙකමන්ඩ් කරනවා මම වෙරිෆයි කරන්නේ නැහැ. ඔයාලා ඉතින් බෑක් වෙන්න බෑක් කරලා ඔතන සෙටින් එකකට ක්ලික් කරලා උඩ කොනේ විතර සෙටින් එකකට ක්ලික් කරලා ඔතන තියෙනවා හතරවෙනියට තියෙනවා සිකියුරිටි සෙටින් කියලා. ඔය හතරවෙනියට තියෙනවා සිකියුරිටි සෙටින් අනේ සිකියුරිටි සෙටින් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා යට තියෙන ටික් එක ඔන් කරගන්න. ඒ ටික් එක ඔන් කරලා ඉවරව ඔතන පර්සනල් ප්‍රොෆයිල් එක සම්පූර්ණ ෆිල් වෙනවා. ඔතන කිසිසේත්ම ෆෝන් නම්බර් එක ලින්ක් කරන්න එපා. මම රෙකමන්ඩ් කරනවා ඔයාලා කැමති නම් ලින්ක් කරන්න. ඒ වගේම 2 factor authenticator එක ඔයාලා කැමති නම් ෆිල් කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ තිබුණා. ඒ ෆිල් කරන්න හැකියාව ප්‍රශ්නයක් එන්නේ නෑ. ඔතන සිකියුරිටි කක්ෂන් කියන දේ ඔයාලා කැමති ප්‍රශ්නයක් තෝරලා ඔයාලා කැමති ප්‍රශ්නයක් තෝරලා ඉවරලා ඔයාලා කැමති උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම DBBet account එක create කරන්නේ. ඉතින් ඔන්න අපි ඔයාලට කියලා දුන්නා DBBet account එක create කරන විදිහ. ඔයාලා දැම්ම අපේ VIP boss කියන promo code එක
යූස් කරලා රෙජිස්ටර් වෙන්න. මොකද අපේ ප්‍රොමෝ කෝඩ් එකේ විනියර් රේට් එක ඉතාමත් වැඩි VIP ප්‍රොමෝ කෝඩ් එක නිසා. ඉතින් අපේ VIP බොස් ප්‍රොමෝ කෝඩ් එක අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න. ඉතින් දැනටමත් ඔයාලා රෙජිස්ටර් වෙලා නැත්නම් අපේ ප්‍රොමෝ කෝඩ් එක රෙජිස්ටර් වෙලා සුපිරිම ලක්ෂ ගණනේ මුදල් උපයන්න. ඉතින් ගයිස් ගෙන් එන්න තවත් උඩින් හම්බ වෙලා අද සමග සල්දරනට සුබ දවසක්.